එහෙන් ගත්ත මෙහෙන් දැම්මා වගේ නෙවෙයි. පේනවනේ. තනිකර මලකඩ බැරල් එකක් තියෙන්නේ මේක. අද ඩස්ට් එක අයින් කරන්න තමයි හදන්නේ. මාසයකට පාරක් මේ වැඩේ කරනවා. ඉතින් ටිකක් අමාරුයි මොකද මේ සෑහෙන මලකඩ ඩස්ට් එකක් තමයි මේ බැරල් එක ඇතුලේ තියෙන්නේ. ඔයාලට පේන්නේ නැති. හරියට මයිලෝ පවුඩර් එක වගේ. හරිම අමාරු වැඩක්. මේ කියන්නේ නහය ඇතුලට ගියාම ඔක්කොම දෙවිල්ලයි. එහෙන් ගත්ත මෙහෙන් දැම්මා වගේ නෙවෙයි. පේනවනේ. තනිකර මලකඩ බැරල් එකක් තියෙන්නේ මේක. මේක සාමාන්‍ය හිමින් සීරුවේ කරන්න ඕන වැඩක් මේ මොකද මැෂින් එකට එමෙන්න ඩිෆෝල්ට් බැරල් එකක් තමයි තියෙන්නේ. ඇත්තටම බැරල් එක වෙන වෙන බැරල් වලට චේන්ජ් කරන්න තිබ්බනම් හරි ඒ බැරල් එකේ පිරෙන ඩස්ට් එක තමයි අනිත් බැරල් එකට දාලා අපි එළියට අයින් කරන්නේ. පොඩ්ඩක් හිමින් සීරුවේ කරන්න ඕන නැත්නම් වටේ මැනුවල් වලට පේනවා පට්ටම ඩස්ට් එකක් තියෙන්නේ. මේක නහයට යනවා කියන්නේ ඉතින් ආයි වහ කනවා වගේ වැඩක් තමයි. ඔහොම තමයි ඉතින් කොරියාවේ හොඳ ජොබ් වගේම මේ වගේ පොඩි කට්ට කන ඒවත් තියෙනවා ලක්ෂ ගණන් පඩි ගත්තට. මේවත් ඉතින් කාලයක් කරනකොට ඇත්තටම අපේ ශරීරයට හොඳ නැහැ. මොන වුණත් මලකට ඩස්ට් එකක් නේ තියෙන්නේ. ඉතින් මේ විදිහට සම්පූර්ණයෙන් බැරල් එකේ තියෙන ඒවා අනිත් බැරල් එකට ට්‍රාන්ස්ෆර් කරගත්තට පස්සේ මේක දැන් එළියට ගිහිල්ලා දාන්න ඕනේ ඊළඟට. ගන්න බැරි හින්දා ඔයිස්ටර් යූස් කරලා මෙන්න මේ වගේ කොපු දෙකකට සම්බන්ධ කරලා උස්සගෙන යනවා. මොකද මැෂින් එක අස්සෙන් උස්සගෙන යන්න බැරි හින්දා බැරල් එකත් බරයි. අනිත් කට්ටිය ඔක්කොම ගෙදර ගිහිල්ලා මම විතරයි කම්පැනි ඉන්නේ. මේක අයින් කරලා යනවා. මොකද මම වැඩ කරන මැෂින් එක තමයි ඔයාලට ඔය බලා ගන්න තියෙන්නේ. මේක ඊළඟට කවර් කරන්න ඕන නැත්නම් ඩස්ට් එක පිටට යන හින්දා මේක උඩින් කාඩ්බෝඩ් එකක් තියලා රැපින් එකක් ගහනවා. ඊට පස්සේ ඉතින් මේක ෆෝක් ලිෆ්ට් එකෙන් එළියට ගිහිල්ලා දාන්න තමයි තියෙන්නේ. ඔන්නෝම තමයි ඉතින් අද පොඩ්ඩක් අමාරුයි. පේනවනේ ඉතින් උදේ වැඩ කරනවාට පස්සේ මේ විදිහට තමයි ග්ලව්ස් දෙක තියෙන්නේ. අද ඩස්ට් එක අයින් කරා වල පේන දේ මාස්ක් එකේ කොච්චර ඩස්ට් එකක් තියෙනවද කියලා. ඒක දාගත්තට වැඩක් නැහැ. පේනවනේ. දැන් ඉතින් කොෂක් දාගන්න යන්න ඕන. මෙහෙම තමයි කොරියාවේ කියන්නේ සැප ජොබ් වගේම ඉතින් කට්ට කන ඒවත් තියෙනවා. මැෂින් එක ඔපරේට් කරාට ඉතින් මාසයකට පාරක් මේ වගේ තියෙනවා බැරල් එකක් තියෙනවා. ඒකට අර ඩස්ට් එක එකතු වෙනවා. ඉතින් ඒක අයින් කරන්න ඕන මාසයකට පාරක් වගේ තමයි. ඉතින් එහෙම තමයි ඉතින් හැම දෙයකටම රෙඩි වෙලා ඉන්න සැප ජොබ් නැත. ඉතින් නම් මහන්සිලා ගෙදර යන්න හදනකොට මොන්න ඉතින් යකඩ ලෝරියකුත් එනවා. දැන් ඉතින් මේකත් බාන්න වෙනවා. ඉතින් මෙන්න මේ ලොරි වල තමයි සාමාන්‍ය යකඩ ප්ලේට් එන්නේ. මේක නම් පොඩි ලොරියක්. සමහර දවසට අඩි 20 ලොකු ලොරිය නම් ඒක නම් ලොකු ප්‍රමාණයක් දිනු බාන්න. මේක නම් අද එක තහඩු සෙට් එකයි තියෙන්නේ බාගන්න. සාමාන්‍යයෙන් ගොඩක් බරයි. ඉතින් මේ කේබල් එකක් එහෙම කැඩුනොත් වැටුනොත් සොරිම තමයි ඉතින්. ඊට පස්සේ තහඩු ගාන බලලා බිල් එකට සයින් එකක් දාලා යවන්න තමයි තියෙන්නේ.